බීච් වාඩිය. මේක තියෙන වැල්ලවත්තේ මෙනුර ඩ්‍රයිව් එකේ මේක අවුරුදු 50ක් පරණ ඉතාමත් ලස්සන තැන. ලෝකෙත් හැමෝම දන්න ලෝක ප්‍රකට තැන. බීච් වාඩිය තියෙනවා වැල්ලවත්තේ. රයිට්? අපි බලමු. කොළඹ ඇතුලේ ලස්සන තැන. මේ ඉන්නේ බීච් වාඩියේ කළමනාකාරතුමා. ජයසිංහ මහතා. අපිට කවදාවත් හිතවත් මොකද ලස්සන තැනක හිතවන මිනිස්සු ඉන්නවනේ. අපි නාගේ වැඩේ පටන් ගමුනේ. රයිට්. Thank you Vicky. Vicky කියන්නේ අපේ පරණම සමාජිකයෙක්. බීච් වාඩියේ. පොත් වෙලාවට නියම වීම. අවුරුදු 50ක් පරණ තැන. ඒ වගේම ලෝක පුරාම මේක ප්‍රසිද්ධයි. එතනට ආටිස්ලා, ක්‍රිකටර්ස්ලා, ගොතම් සහ ඔලින් වීරසේකර ඊට පස්සේ තෙන්ඩුල්කර් මේ අපේ ශ්‍රී ලංකන් ටීම් එකේ කීප දෙනෙක් ජයසූරිය, කෝලි ඉතාමත් ලස්සන පරිසරයක් මිනිපිටිය. ඔබට આવොත් නාන්නත් පුළුවන්. බීච් වාඩියේ වරුවක් ගත කෙරුවා දවල් ඉඳලා දැන් හැන්දෑව ඉර බැහැගෙන යනවා ඊට පස්සේ බලමු රාත්‍රී කාර්යය කොහොමද බීච් වාඩියේ හිමීට චේන්ජ් වෙන්නේ හැපනින් පැත්තට කොහොමද බීච් වාඩිය තියෙන්නේ වැල්ලවත්තේ මෙරින් ඩ්‍රයිව් එකේ මුදයිනම ඔබට එන්න පුළුවන් ලන්ච් ගන්න පුළුවන් ඩිනර් ගන්න පුළුවන් කොළඹ ඇතුලෙන් මේ වගේ සුවිශේෂී තැන් තෝරලා බේරලා ගියන්නේ අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න අදම නිලාන් මලිගස්පේ YouTube channel එක. Pure Gold by TS for moments that matter. බීච් වාඩියේ රෙස්ටුරන්ට් එකේ වෙනස්ම චරිතයක් අපේ චෙෆ් ප්‍රධාන සූපවේදියා පුල්ලయ్య කියලා අපි කියන ආදරේට හරි. ඉතින් මේ මෙතන රහ කරන්න ගෙස්ලා ගෙන්න ගන්න මේ මොකද කප්‍රාට කැම දෙන්න ඕනේ අනිත් අය වගේම. හරි. කියන්නකෝ පුල්ලయ్య මේ මොනවද මෙතන නිතර හැදෙන කෑම මොනවද ප්‍රසිද්ධ මෙතන අපේ නිතරම යන දේවල් කොහොමද? ගිල් බීච් එක හොට් කරගන්න seafood item का production किया ඒ කියන්නේ seafood item තමයි ප්‍රධාන කරන්නේ. ඒතර මේ මෙතනට එන ගෙස්ලා දැන් විදේශ සංචාරකයෝ එනවා, දේශීය එනවා. එයාලා වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ seafood. ඒක තමයි කියන්නේ බීච් වාඩියේ කියන්නේ ඒක තමයි ප්‍රසිද්ධනේ. ඒතර ඒ අතරින් විශේෂම මොනවද කියන්න පුළුවන්? विशेषම අපේ තියෙන්නේ grill fish එක. කියන්නේ අතර මම ඉතින් කාලා තියෙනවා මට කියන්න බෑ කෝක රහද කියලා. ඒක විතරම කනකොට මේ ඔක්කොම එක වගේ හරි ටේස්ට් එකක් තියෙනවා. කොච්චර කාලද මෙතනට ඇවිල්ලා වල ගණන්? දැන් අවුරුදු 31ක් වෙනවා. මෙතන සෙනසුරාදා හැන්දෑව වෙනවනම් මේ වගේ සැක්සොෆෝන් මියුසික් අහන්න පුළුවන් ලස්සන අපි දැන් අද වාඩි වෙලා ඉන්නේ බීච් වාඩියේ රෙස්ටුරන්ට් එකේ. ඉතින් මෙතන පුරෝගාමියා තමයි අපි ආදරෙන් මතක් කරන්නේ ඔලිව් වීරසේකර මහත්මයා. ඉතින් ඔහු අද අපි අතර නැහැ.
අද ෆැමිලි සියලු දෙනා එකතු වෙලා මේ ලස්සන මෙදක් කරගෙන යනවා. ආයිබෝන් කොහොමද බීච් වාඩිය ගැන මේ දවස්වල? ඊ අවුරුද්දේ දෙසැම්බර් මාසේ අවුරුදු 50ක් පිරුණා. අලුතෙන් අලුත් කරගෙන යනවා. 50 ඔය විදිහට පෙර මහත්මයේ ඒ සිස්ටම් එකටම තමයි තාම යන්නේ. අපි අලුතෙන් කියන්නේ මෙනු එකට අලුතෙන් ඇඩ් කරලා තියෙනවා අලුත් ඩිෂස්. දැන් බීච් වාඩිය කිව්වම ලංකාවේ විතර නෙමෙයි මුළු ලෝකෙම දන්නවා බීච් වාඩිය කිව්වම. විශේෂයෙන් ක්‍රිකටර්ස්ලා. මට මතකයි එතුමා ඒ කාලේ ඉන්නකොට කියනවා මේ ක්‍රිකටර්ස්ලාගේ ෆොටෝස් එහෙම සෑහෙන පෙන්නනවා. සෑහෙන ප්‍රසිද්ධයි මෙතන. ඒ වගේ නම් කීපයක් කිව්වොත් මෙතනට ඇවිල්ලා තියෙනවා. මෙතනට ඇවිල්ලා තියෙනවා ඉස්සෙල්ලාම ඉයන් බෝතම් ඉන්දියන් ක්‍රිකට් ටීම් එක ගොඩක් ක්‍රිකට් ටීම් ඉස්සර මෙතන ගොඩක් එනවා. තාමත් එනවා. ඉන්දියන් ටීම් එකේ විරාට් කෝලි, තෙන්ඩුල්කර්, රවි ශාස්ත්‍රී, ආජිනායකයෝ කියන්නේ රොයල්ටි ඇවිල්ලා තියෙනවා. ප්‍රින්සස් ඇන් ඇවිල්ලා තියෙනවා. ප්‍රින්සස් ඇන් ආපු වෙලාවේ දැනන් හිටියේ නෑ ඇවිල්ලා කාලා ගිහිල්ලා එම්බසි එකකින් ලෙටර් එකක් එවලා කියනකම් මේගොල්ලෝ ඇවිල්ලා මෙතන කාලා ගියා කියලා. ගත්තොත් සී ෆුඩ් කරන තැන් දැන් ගොඩක් තියෙනවා. ඔව්. ඒක තිබුණත් අපේ ක්ලයන්ටෙල් එක ඒ විදිහටම මෙතන ඉන්න ස්ටාෆ් එකත් කියන්නේ කිචන් එකේ අවුරුදු 15ක් 20ක් වැඩ කරපු කට්ටිය ඉන්නේ. දැන් අලුතෙන් යන් සෙට් එකකුත් ඇවිල්ලා ඉන්නවා. හැබැයි පරණ ස්ටාෆ් එකේ කට්ටියත් ඉන්නවා. ඒගොල්ලෝගෙත් එක්ක තමයි මේ කුවකැටන් ගිහලා පරණ සිරිත් ඒ විදිහම ලස්සනට තියාගෙන ඉන්නේ. ෆ්‍රයිඩේ සැටර්ඩේ සාමාන්‍යයෙන් අපේ මියුසික් සෙෂන් ලයිව් මියුසික් සෙෂන් එකක් කියනවා. එතන මොනවද ලොකු ෆන්ක්ෂන්ස් මොනවද කියනවා නම් ඒවට අපි ස්පෙෂල් ඉන්වයිට් කරලා ගන්නවා. ඒ වගේ ඕනේ නම් මේකට කියන්නේ ඉතින් මුදේ ඉන්දියන් ඕෂන් එකේ සද්දය අහගෙන තියෙන සී ෆුඩ් එන්ජොයි කරලා අපේ බෙල් ස්ටොක් බාර් එකක් තියෙනවා. හොඳට එන්ජොයි කරගෙන තමයි කියන්නේ.